අයබෝවන් හැමදෙනාටම. ඉතින් අදත් ඔබත් එක්ක එකතු වෙලා පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ඇති වූ සිදුවීම් පිළිබඳව දේශපාලන කරළියේ විශේෂයෙන් ඇති වූ සිදුවීම් පිළිබඳව කතා බහ කරන්න මම කල්පනා කළා. දිනෙන් දින බොහෝ සිදුවීම් ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය තුල සිදු වෙනවා. ඉතින් අපිට මේ දේවල් ගැන දිනපතාම කතා කරන්නට අවස්ථාව නොලැබුණත් කෙටියෙන් හෝ සිදුවෙන සිදුවීම් පිළිබඳව මම හිතන්නේ කතා බහ කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මෙම සිදුවීම් අතරින් විශේෂයෙන්ම සිදුවීම් 4ක් පිළිබඳව මම කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් පළමුවෙන්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බටලන්ද වාර්තාවත් එක්ක ඇති වූ තන්නේ කතා බහ පිළිබඳව. ඊළඟට දෙවෙනියට මම කතා කරන්න කැමති අපේ රටේ මම හිතන්නේ පළමුවෙනි වතාවට සත්ව සංගණනයක් සිද්ධ වුණා. ඉතින් ඒ සත්ව සංගණනයේ අලලා පක්ෂව විපක්ෂව ආණ්ඩුව පැත්තෙනුත් ඒ වගේම විරුද්ධ පක්ෂයේ සහ තවත් විරුද්ධවාදීන් ඉදිරිපත් කළ මත පිළිබඳවත් ඒ වගේම ජනමාධ්‍ය හරහා රටේ ජනතාව කතා බහ කරන්නට යෙදුණු දේවල් පිළිබඳවත් මම කතා කරන්නට කැමතියි. ඊළඟට තුන්වෙනි කාරණේ විදිහට මම දකින්නේ පහුගිය කාලේදී මම හිතන්නේ කීප දෙනෙකු රටේ වැදගත් පුද්ගලයෝ කීප දෙනෙකු අත්අඩංගුවට ගන්න අවශ්‍යයි කියන කාරණය ස්මතු වුණා. ඉතින් ඒ අතරින් පොලිස්පතිවරයාගේ අත්අඩංගුවට ගැනීම ඉතාමත්ම වැදගත් කාරණයක් විදිහට අපි දැක්කා. ඊළඟට හතරවෙනි කාරණය තමයි මේ රටේ මම හිතන්නේ තාමත් ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබිලා නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන නැත්නම් කරන වැඩ වර්ජනය. ඉතින් මේ සිද්ධියට පදනම් වුණේ අනුරාධපුරයේ විශේෂඥ වෛද්‍යවරියකගේ නැත්නම් වෛද්‍යවරිය දූෂණයකට ලක්වීම යන සිද්ධිය සම්බන්ධ කරගෙනයි. ඉතින් මේ කාරණා හතර පිළිබඳව තමයි මම අද මේ කෙටි සාකච්ඡාවෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අතර අවශ්‍ය පරිදි හැකි පමණින් මම මේ කතා බහ පිළිබඳ වීඩියෝවත් නැත්නම් වීඩියෝ වල කොටස් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම බටලන්ද කමිෂන ගැන නැත්නම් ඒ කමිෂන් වාර්තාව ගැන කතා බහ කළොත් ඉතින් මේ සිද්ධියට මම හිතන්නේ මූලිකව පදනම් වුණේ අල් ජසීරා කියන මාධ්‍ය ජාලය හරහා මාධ්‍ය ජාලයට සම්බන්ධව රනිල් වික්‍රමසිංහ කළ සාකච්ඡාව අලලා තමයි මේ හැම දෙයක්ම මතුවෙන්නට දිගින් දිගට කතා බහට ලක් වෙන්නට අවශ්‍ය නැත්නම් පදනම සැකසුනේ. අල් ජසීරාවේ දී රනිල් කළ ඉන්ටර්විව් එක මම හිතන්නේ අපි හැමදෙනෙක්ම මේ වෙනකොට දැකලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔහු කතා බහ කළේ මොනවද? ඔහුට අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වුණාද කියන කාරණය අපි හොඳටම දැක්කා. ඉතින් වෙනදා වගේ මම හිතන්නේ ඔහුට අවස්ථාවක් ලැබුණේ නැහැ අනිත් අයව පාලනය කරන Tamanට අවශ්‍ය උත්තර සපයන්න. ඉතින් මම හිතන්නේ සෑහෙන කාලයකට පස්සේ ජනමාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා ලැබපු පරාජයක් විදිහට තමයි අපි හැමෝම දැක්කේ. ඉතින් හරියට උත්තර දෙන්න බෑ. ඊට පස්සේ ඔහුගේ පැත්තෙන් මම හිතන්නේ බොහෝ නිදහසට කරුණු ඉදිරිපත් කළා. ඉතින් ඔහු කියන්න උත්සාහ කරේ ඒකට සම්බන්ධ වෙච්ච අනිත් පුද්ගලයන් මේ ඉස්සරහා හිටපු පුද්ගලයන් එකම කොට්ටාසයකට එහෙම නැත්නම් LTT එකට සම්බන්ධ කොටස් හිටියා කියන කාරණේ. කොහොම හරි මම හිතන්නේ ඒකේ තාමත්ම අසාර්ථක ඉන්ටර්විව් එකක් වුණා ඔහුට. ඉතින් ඒකෙන් ගැලවීමට ඔහුට ටිකක් අපහසු වුණා. ඉතින් ඒත් එක්කම ජනතාවගේ ජනමතයක් ගොඩනැගුණා. බටලන්ද කොමිසම ගැන නැවත කතා කරන්න ඕනේ. මේක ගැන හොයන්න ඕනේ, බලන්න ඕනේ මොනවද උනේ කියන එක. ඉතින් ඒ හින්දාම මම හිතන්නේ පාර්ලිමේන්තුවේ මේක සභාගත වුණා. ඉතින් මේ හා සම්බන්ධව ගොඩක් තොරතුරු තියෙනවා. ඉතින් බොහෝ විට ඔබ දැනටමත් මේ පිළිබඳව දන්නේ නිසා මම ඒ ගැන වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් සමහරව කියන මේක 2001 දී නැත්නම් 2006 කියන වර්ෂයේදී විජේපාල මෙන්ඩිස් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සභාගත කරා කියලා තවත් සමහර කෙනෙක් එහෙම උනේ නැහැ කියලා මම හිතන රනිලුත් ඒක පිළිගන්නවා. ඉතින් ඒක තමයි ඔය එතෙන්දී ප්‍රකාශ කරේ මේක පාර්ලිමේන්තුවේදී සභාගත නොවුන නිසා මේක ගැන කතා කරන්න බෑ, ඒක පිළිගන්න බෑ කියලා. ඉතින් ඒක තමයි අපි දැක්කේ. කෙසේ නමුත් දැන් ඒ වාර්තාව සභාගත වෙලා තියෙනවා. ඉතින් අනිත් අතට රනිල් කියන ආකාරයට මේක සැසි වාර්තාවක් විදියට නැත්නම් කොමිෂන් වාර්තාවක් විදියට පාර්ලිමේන්තුව තුල තිබුණා. 2010 වර්ෂයේ පටන් දැන් මේ වෙනකොට අවුරුදු 25ක් පමණ කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් කවුරුත් ඒ පිළිබඳව කතා බහ කළේ නැහැ. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ පවා මේ පිළිබඳව කතා කරන්න උත්සාහ කරේ නැහැ. ඉතින් ඒ හින්දා දැන්
ඒක කතා කරන එකේ තේරුමක් නැහැ. අනිත් එක එවැනි අවුරුදු 25ක් පැරණි වාර්තාවක් ලෝකයේ වෙනත් රටවල හෝ මෙම රටේ දී නැවතවතාවක් කතා බහට නැත්තම් විවාදයට ලක් කිරීමක් සිදු වෙලා නැහැ කියන කාරණය මතු කරනවා. කෙසේ වෙතත් මම හිතන්නේ මහ ජනතාවගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඔවුන්ට අවශ්‍ය වෙන්නේ බටලන්දේදී මෙතන බොහෝ දෙනා මහා සමගම බොහෝ දෙනා අපි මේ බටලන්දේ සිද්ධ වෙච්ච සිදුවීම් ගැන විශේෂ දේවල් දන්නා. විශේෂයෙන් මම 91 වර්ෂයේ විතර ඉඳලා රටෙන් පිට ගත කරපු නිසා මට මම හිතන්නේ ඒ කියන්නේ එච්චරම පසු කාලීනව බොහෝ තොරතුරු දැක ගන්නට දැනගන්නට ලැබුණේ නැහැ. ඉතින් මමත් බොහොම පෞද්ගලිකව කැමතියි මෙහිදී මොනවද වුනේ ආණ්ඩුව පැත්තෙන් කොයි විදිහටද මේවා සිද්ධ වුණේ කියන එක. ඉතින් අපි දැක්කා මම හිතන්නේ ජනමාධ්‍ය හරහා බොහෝ පුද්ගලයෝ ඉස්සරහට ඇවිල්ලා තමන්ට සිදුවෙච්ච අසාධාරණකම් තමන්ට සිදුවෙච්ච අපරාධ පිළිබඳව බොහෝ කතා බහ ඉදිරිපත් කළා. ඉතින් මම ඒ අතරින් දැක්කා චමදිත එක්ක ඩොක්ටර් කංකානමගේ ආනෝල් දයාරත්න කියන UK වල ඉන්න වෛද්‍යවරයෙක් තමන්ට සිදුවෙච්ච දේවල් තමන්ගේ අතට පරාල ඇණයක් ගහලා ලී කොටයකට ගහලා තිබිච්ච විදිය, මරන්න ගෙනිච්ච විදිය, මරලා වෙඩි තියලා මරන්න දාපු විදිය ගැන බොහොම විස්තර කතා කරා. මම හිතන්නේ ඔබ මේ වෙනකොට ඒ වීඩියෝ දැකලා ඇති. එහෙම දැක්ක නැත්නම් ගිහලා බලන්න, අහලා බලන්න මොනවද වුනේ. රාජ්‍ය ත්‍රස්තවාදී කොයි ආකාරයටද 88-89 කාලයේදී බටලන්ද වදකාගාරය තුල සිද්ධ වුණේ කියන කාරණය ඉතාමත්ම වැදගත්. ඉතින් ඒත් එක්කම මම හිතන්නේ දැනට ගම්පහ ප්‍රදේශයේ ඉන්න නීතිඥවරයෙක් සහ තවත් බොහෝ දෙනා ඉදිරියට පැමිණලා තමන්ගේ පවුලේ අයට සිදුවෙච්ච දේවල් ගැන කතා බහ කරනවා. ඉතින් මේක ඉතාමත්ම වැදගත්. මේක පිළිබඳව සාකච්ඡා කිරීම අවශ්‍ය වෙනවා. දැන් ආණ්ඩුව පැත්තෙන් එහෙම කතා කරනකොට ආණ්ඩුවට විරුද්ධ පක්ෂ කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු JVP එක මගින් කරන ලද ත්‍රස්ත ක්‍රියා අපරාධ මරා දැමීම් පිළිබඳව ප්‍රසිද්ධ පුද්ගලයන් මරා දැමීම් යන ආදී පිළිබඳව. ඉතින් දෙපැත්තටම මේ ආකාරයට කරුණු ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතෙන්දී වැදගත් වෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදී මුවා කරගෙන රනිල් වික්‍රමසිංහ වගේ පුද්ගලයෝ ජනතාවට හොඳ මූණ පෙන්නමින් ඔවුන් හැසිරුණ ආකාරයේ කළ කී දේවල් පිළිබඳව ජනතාව දැනගත යුතුයි කියන කාරණේ අපි මෙහි අවධාරණය කරනවා. මොකද ජනතාවගේ පැත්තෙන් ජනතාවට දැනුමක් තියෙන්න ඕනේ මේ තමන් කතා බහ කරන මිනිස්සු තමන් කැමති දේශපාලනයේ යෙදෙන්නන් කොයි විදිහටද හැසිරෙන්නේ කියන ආකාරය, කොයි විදිහට අතීතයේ හැසිරුණේ කියන ආකාරය පිළිබඳව දැනගන්නට ජනතාවට මම හිතන්නේ වගකීමක් තියෙනවා. ජනතාවට උනන්දුවක් ඇති වෙනවා කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට බලනකොට මේ රටේ පසුගිය කාලයේදී ඇතිවෙච්ච සිද්ධීම් පිළිබඳව දැන් මම හිතන්නේ පාර්ලිමේන්තුවේදී මේ කමිෂන් සභා වාර්තාව සභාගත වුණාන් පස්සේ පිළිබඳව විවාදයක් ඉදිරියේදී අපිට දැක ගන්නට පුළුවන් වෙයි. ඉතින් ඒ විවාදයේදී තවත් කරුණු අනාවරණය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු බොහෝ විට හිතන්නේ මේ වාර්තාව ඉදිරිපත් කරාම රනිල්ට විරුද්ධව තියෙන දේවල් කරුණු සැලකිල්ලට අරගෙන ඒවා විමර්ශනය කරලා ඊට පස්සේ ඔහුට දඬුවම් ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ පිළිබඳව නම් මගේ ඇත්තටම සැකයක් තියෙනවා කොයි ආකාරයට කොයි විදිහට රනිල්ට දඬුවම් ලබා දෙන්න පුළුවන් වේද කියන එක. මම දැක්ක ಭಾರತ තෙන්නකොන් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකෙදී ඔහු සඳහන් කරන්නේ රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා වෙනුවට ඔහුට අපරාධ නීතිය යටතේ දඬුවම් දීම වැදගත් වෙනවා කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම හිතන්නේ නැහැ එච්චර දුරටද මේ දේවල් ගෙනියන්න පුළුවන් වෙයි කියලා. කෙසේ වෙතත් මම හිතන්නේ පසුගිය කාලය තුල අපේ රටේ රාජ්‍ය ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වුණු ආකාරය සහ මම හිතන්නේ තිරයට මුවා වෙමින් මේ පුද්ගලයන් හැසිරුණ ආකාරය පිළිබඳව අපේ රටේ තරුණ ජීවිත දසදහස් ගණන් වෙඩි තබා සහ තවත් නොයෙකුත් ආකාරවලින් විනාශ කරපු ආකාරය පිළිබඳව මම හිතන්නේ ජනතාව අද දිනේ දැනගත යුතුයි. ඒ පිළිබඳව කතා කිරීමේ කිසිම වැරද්දක් නැහැ කියලා මම දකින්නේ. ඊළඟට දැන් තවත් විපක්ෂ පැත්තෙන් ඉදිරිපත් කරන දෙයක් තමයි මේ දේවල් වලට මුවා වෙලා ආණ්ඩුව Tamanට තියෙන දේවල් Tamanට කරන්න දෙන දේවල් වැහිලා යනවා කියන කාරණේ. ඉතින් මම හිතන්නේ නෑ හැම දෙයක් වෙනවයි කියලා. ඉතින් හැමදේම සිද්ධ වෙනවා. සිද්ධ විය යුතු ආකාරයට අපිට ඒක තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. මොකද මම ප්‍රවෘත්ති සාකච්ඡා මම හිතන්නේ ජනමාධ්‍ය
හරහා ජනමාධ්‍ය ප්‍රකාශකයා ආණ්ඩුවේ දෙන උත්තර දිහා අපිට බලනකොට මිනිස්සු ප්‍රශ්න කරනකොට දෙන උත්තර දිහා බලනකොට අපිට පේනවා ආණ්ඩුව නිහඬව තමන්ගේ ගමන යනවා. ඉතින් එතෙන්දී තමන්ට අපිට නැත්නම් අපේ රටේ ජනතාවට හැමෝටම ඕන විදිහට එකපාරින් දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට නියමිත කාලයක් ගත වෙනවා. මොකද රටේ තියෙන නීති ක්‍රමයට, නීති පද්ධතියට සහ කිසියම් ක්‍රමවේදයකට අනුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලාගෙන ඉමු කොයි විදිහට ඒව වෙන්නේ කියලා. මම ඊළඟට කතා කරන කාරණේ දිහා ගත්තාමත් ඔයාලට හැමෝටම තේරෙයි මොකද මම මේ මෙතෙන්ද කියන්න උත්සාහ කරේ කියලා. ඉතින් මේ ගැන බොහෝ දේවල් තිබුණත් කතා කරන්න අපි ඒ ගැන කෙටියෙන් දැනට කතා කරමු. මොකද ඉදිරියේදී අපිට දැක ගන්න පුළුවන් වෙයි පාර්ලිමේන්තුවේදී මෙම වාර්තාව පිළිබඳ විවාදයකදී තවත් කුණු ඇදීගෙන යන ආකාරය එහෙම නැත්නම් ඒක අනිත් විදිහට කියනවා නම් තොරතුරු අනාවරණය විය හැකි ආකාරය පිළිබඳව. ඉතින් තමන්ට සිද්ධ වෙච්ච දේවල් පෞද්ගලිකව මිනිස්සු කතා කරනකොට ඇසින් දුටු සාක්ෂි තියෙනකොට තාමත් ඒවට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ ජීවතුන් අතර ඉන්නකොට මම හිතන්නේ මේ දේවල් ගැන දැනට කතා කිරීම වැදගත් වෙනවා කියලා. මොකද ඒතර අපිට පුළුවන් දැනගන්න ජනතාව විදිහට මොනවද ඇත්තටම උනේ. හරිද? ඒ කාරණේ පිළිබඳව මම හිතන්නේ කතිකාවක් ඇති කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. හරි, අපි ඊළඟට මම හිතන්නේ මේ ගැන ඉදිරියේදී බොහෝ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන. එතනින් අපි ඒ කතාව නතර කරමු. ඊළඟට මම හිතන්නේ දෙවෙනි කාරණේ විදිහට මට කතා කරන්න තියෙන්නේ අපේ රටේ සත්ව සංගණනයක් පැවතුණා පසුගිය 15 වෙනිදා. ඉතින් මේකෙදී බුරම්පි මාමා සත්තු සංගණනය කරන්න ගියයි කියලා. ඉතින් වගේ එක විදිහේ කතන්දර. ඉතින් එතන මම හිතන්නේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ගිහිල්ලා ඒ පිළිබඳව වීඩියෝ එකක් කළා කරනකොට ඒ මිනිසුන්ට අඩුපාඩු පේන එක නවත්තන්න අමාරුයි. ඉතින් ඒ ගැන පොඩ්ඩක් ආණ්ඩුව පැත්තෙනුත් සැලකිල්ලක් ගත යුතුයි කියලා මම හිතනවා. මොකද දේවල් නියෝජ්‍ය ඇමතිවරයෙක්ම යන්න ඕනේ නැහැ වැඩේ කරන්න. ඉතින් ඒවා වීඩියෝ කරලා දාන්න අවශ්‍යත් නැහැ. එතකොට මිනිසුන්ගේ අර තියෙන මේ හොඳ හිත නැත්තම් මිනිසු ඔකට වැරදි හොයන්න ඉන්න මිනිසුන්ට ඉතින් ඔක ලොකුට පේනවා. ඉතින් ඒක තමයි අපි දැක්කේ. ඊළඟට මම තව දැක්ක විශේෂ දෙයක් තමයි ඒ විශේෂ දෙයට කලින් මම වැදගත් දෙයක් විදිහට දකින්න ඕනේ. ඇත්තරම සත්ත්ව සංගණනයක් රටට අවශ්‍යද? ඉතින් ඒක වැදගත් වෙනවද? ඇත්තරම ඔව්. රටකට සත්ත්ව සංගණනයක් ඉතාමත්ම වැදගත් වෙනවා. මේක ලංකාවේ විතරක් කරපු දෙයක් නෙමෙයි. මේ ලංකාවේ පළමුවෙනි වතාවට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. නමුත් ලෝකයේ අනිත් රටවල මේ වගේ දේවල් නිතිපතා සිද්ධ වෙනවා. කිසියම් කාල පරාසයක් තුළ මේ දේවල් වරින් වර සිද්ධ වෙනවා. ඉතින් මම හොයලා බැලුවා ඉන්දියාව එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල මේ දේවල් සිද්ධ වෙනවා. බොහොම සවිස්තරාත්මක වාර්තා මේවා එකතු කරගෙන හදලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම මම බැලුවා මෙහි ඉන්න සර්පයෝ, කැලෑවල ඉන්න සත්තු හැමදෙනෙක් ගැනම බොහෝ සවිස්තරාත්මක විස්තර ඇතුළත් වාර්තා සකස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපේ රටටත් මේක වැදගත් වෙනවා. ඉතින් මේ පිළිබඳව මම හිතන්නේ ආණ්ඩුව පැත්තෙන් ඊට පස්සේ රජයේ නිලධාරීන්, රජයේ ඉහළ නිලධාරීන් මේ පිළිබඳව කතා කරා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන් මේ ශාස්ත්‍රයේ ප්‍රවීණයන් මේ පිළිබඳව එහි ඇති වැදගත්කම පිළිබඳව කතා බහ කරා. ඉතින් ඒ හින්දා අපිට පේනවා මේක ඉතාමත්ම වැදගත්. මොකද අපිට දැනගන්න ඕනේ අපිට කොච්චර සත්තු ප්‍රමාණයක් ඉන්නවද, කොහෙද ඉන්නේ, කොයි විදිහටද මේකල හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඉතාමත්ම වැදගත් වෙනවා. මම හිතන්නේ අපේ පහුගිය කාලේදී අපි දැක්කා රටේ භවභෝග බොහොම විනාශයටපත් වෙනවා. ඉතින් එතකොට මේවා මර්ධනය කරන්න නම් මේ පිළිබඳව සංඛ්‍යාත්මක රටේ ඉන්න සතුන් පිළිබඳව ඉන්න ප්‍රදේශ පිළිබඳව කිසියම් සංඛ්‍යාත්මක අගයන් අපිට දත්ත අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ හින්දා ඒ නිසාම මේක හරිම වැදගත් වෙනවා. ඉතින් මේක එක දවසකින් විනාඩි 5කින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක වරින් වර කරන්න වෙනවා. ඉතින් එකතු කරගෙන සාධාරණ කිසියම් නිවැරදි தත්ත්වයන් ගන්න නම් මේක දිගින් දිගටම කළා ඒකට මම හිතන්නේ தත්ත්වයන් ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක වැදගත්කම ඒ විදිහට අපි දකිනකොට අපි දැක්කා දයසරි ජයසේකර වගේ മന്ത്രിවරු ඊ타ත්ම කැත නින්දිත විදිහට මේ වගේ දේවල් විවේචනයට ලක් කරනවා. ඇත්තටම තමන්ට දේශපාලන බලය ලබා ගන්න අරමුණ විතරක්ම ඇතුව කතා කරන මේ වගේ උදවිය මම හිතන්නේ පහුගිය දවස්වලත් අපි දැක්කා අර අන්ධ මිනිසෙකුට විරුද්ධව කතා බහ කළා. ඊට පස්සේ සමාව ගත්තා. දැන් මෙතෙන්දිත් මම දැක්ක පාර්ලිමේන්තුවේ 159ක් වඳුරු විදිහට කතා කළා. ඒ වගේ මහා
හරිම බාල හැසිරීමක් ඇති පුද්ගලයෙකු විදිහට මේ අපිට ජනතාවට මේ පුද්ගලයා පේනවා. ඉතින් තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට මුදුන් පවුණා ගැනීමට මෙවැනි අන්ත එහෙම නැත්නම් හරිම කැත දේවල් කතා බහ කරන විදිය දේවල් බොහොම විකෘති කරලා ජනතාවට ඉදිරිපත් කරන ආකාරය හරිම නිඳිතයි කියලා අපිට මේ වෙලාවේදී සඳහන් කරන්න සිද්ධ වෙනවා. මොකද අපි හොඳ දේවල් වල හොඳ වටිනාකම අපි දකින්න ඕන. වැරදි දේවල් වල වැරදි දේවල් අපි කියනවා වගේම මම ඒක සඳහන් කරේ නියෝජ්‍ය මැතිවරයා ගිහිල්ලා වීඩියෝ කරලා ඒක දාන එක මම හිතන්නේ ඒකෙන් ලැබෙන හොඳ ප්‍රතිචාරයන්ට වඩා මම හිතන්නේ ඒක වැරදි විදියට මිනිස්සු බොහෝ විට දකිනවා. ඉතින් ඒ වගේ දේවල් වලදී මම හිතන්නේ ආණ්ඩුව පැත්තෙන් බොහොම පරිස්සම් යුතුයි කියන කාරණේ මේදී මතක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් සත්ව සංගණනයේ වැදගත් ලෝකයේ අනිත් රටවල මේක වෙනවා. ඉතින් දත්ත ඉතාමත්ම වටිනවා. මොකද අපේ රටේ කෘෂි කර්මාන්තය සහ අනාගත වැඩපිළිවෙල ඒ හා සම්බන්ධ තීරණයන් ගන්නකොට මේ දත්ත ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් තුන්වෙනි කාරණේ විදිහට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොලිස්පති අපේ රටේ දැන්ටත් මම හිතන්නේ නිල බලයෙන් සිටින පොලිස්පති ඔහුගේ වැඩ තහනමට ලක් වුවත් පහුගිය කාලය තුල අපිට දැක ගන්න ලැබුණේ නැහැ. ඉතින් ඕව හෙව්වා ලංකාවේ හැමතැනම පොලිස් කණ්ඩායම් 5ක් ඒ වගේම තවත් ඊට අමතර පොලිසියේ නිලධාරීන් රහස් පොලිස් නිලධාරීන් මගින් ඔව්ව හොයන්න උනන්දු වුණා. ඉතින් සෑහෙන කාලයක් ගත වුණා ඔව්ව හොයන්න බැරි වුණා. ඉතින් මිනිස්සු බොහෝ ආණ්ඩුව විවේචනයට පත් කරා මේ පිළිබඳව සහ පොලිස් සේවාවම බොහොම විවේචනයට පත් වුණා. නමුත් අද දවසේ අපි දැක්කා මාතර දිසා අධිකරණයට ඔහු ඇවිල්ලා බාර වෙලා තියෙනවා. ඉතින් ඒ බාරවීම උනේ නිකම්ම නෙමෙයි. මම හිතන්නේ සුනිල් වටගල සති කිහිපයකට කලින් සඳහන් කරා කිසියම් පුද්ගලයෙක් රජයට නැත්නම් අධිකරණයට ඇවිල්ලා බාර වුණ නැත්නම් ඔහුගේ තියෙන දේපල රාජසන්තක කරන්න පුළුවන් කියලා. ඉතින් මේ හා සම්බන්ධ කාරණාත් එක්ක තමයි මම හිතන්නේ ඔහු ඉදිරියට පැමිණලා තියෙන්නේ. මොකද ඊයේ දවස් ඇතුළත ඔහුගේ නිවස පරීක්ෂා කරලා තියෙනවා. ඉතින් ඒ තිබිච්ච මත්පැන් බෝතල් 10 ගණනක් හොයාගෙන තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ දුරකථන දෙකක් ඉතින් මේ හා සම්බන්ධ තොරතුරු සොයාගන්නට ඒවා භාවිතා කරා කියන කාරණය මතුණාද. ඉතින් ඔහු දැනට බාරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ හැමදේටම කාලයක් යනවා. අන්න ඒක තමයි මෙතෙන්දි මම විශේෂ සඳහන් කරේ. හැමදේටම කාලයක් යනවා. ඉතින් මේ කාරණාත් එක්ක අපිට දකින්න ලැබිච්ච විශේෂ දේ තමයි ආණ්ඩුව කියන දේ ආණ්ඩුව කරා. මොකද ඔවුන්ට ඒක පාට ගිහිල්ලා මිනිස්සු අල්ලන්න බෑ. ඉතින් ඒක පොලිසිය හරහා ඊට පස්සේ අධිකරණය රටේ පවතින නීති රීති පද්ධතිය නීති රීති ක්‍රම හරහා තමයි මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපිට හිතුව හැටියට හිතුව තැන්වල දේවල් කරන්න බෑ. ඉතින් අනිත් එක මේවට සහයෝගය දෙන මේවට ගොඩක් යටින් ඉඳලා යටි උගුල් දෙන මිනිස්සු ඇති. ඉතින් ඒ හින්දා ඒක ලේසි වෙන්නේ නැහැ. නමුත් ලේසියෙන් හෝ ආණ්ඩුවේදී කරනවා කිව්වා ඉතින් කරා කියන එක අපි දැක්කා. ඉතින් ඒකත් අපි ඒ සමගම ඒ ඉස්සරහදී වෙන දේවල් ගැන අපි නැවත වතාවක් ඉදිරියේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම හිතන්නේ මම මුලින් සඳහන් නොකරත් කෙටියෙන් සඳහන් කරන්න ඕනේ පොඩි කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දොස්තරවරුන්ගේ වැඩ වර්ජනය. ඉතින් දොස්තරවරුන්ගේ වැඩ වර්ජනය ගැන මම හිතන්නේ නැවත වතාවක් වීඩියෝ එකකින් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මොකද බොහෝ දේවල් ඒ ගැන කතා කරන්න සිද්ධ වෙන නිසා. ඊළඟට අනුරාධපුරේ මම හිතන්නේ රෝහලේ වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් එක්තරා පුද්ගලයෙක් මගින් දූෂණයට ලක් කරනු ලැබුවා. ඉතින් ඒ පිළිබඳව නැවත වතාවක් ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඒ සිද්ධිය සිදු වෙන ආකාරය, එතකොට ඒ දූෂණයට ලක් වෙච්ච කාන්තාව කී ආරක්ෂාව පිළිබඳව මුල් කරගෙන ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ මම හිතන්නේ ඒ සැකකරු අත්අඩංගුවට ගන්න කියලා මූලිකව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලිකව ආරම්භ කරපු වැඩ වර්ජනය දිගින් දිගටම තාමත් තියෙනවා කියන කාරණේ තමයි අපිට පේන්නේ. ඉතින් තමන්ගේ පෞද්ගලික හේතු මත එහෙම නැත්නම් තමන්ගේ පොඩි දේවල් ප්‍රශ්න විසඳ ගන්න නැතුව ආණ්ඩුවත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් මේ විදිහට
රටේ ජනතාව තලා පෙළා දැමීම මම හිතන්නේ තාමත්ම දුක්ඛදායක කාරණයක් විදිහට තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. අනිත් එක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඉහළ නිලධාරීන් ජනමාධ්‍ය හරහා ඇවිල්ලා ජනමාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ඕන් කරන කතා බහ මම හිතන්නේ දිහා බලනකොට අපිට පේන්නේ මේ මිනිස්සුන්ට සදාචාරාත්මකව රටේ ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙනගත්ත මිනිස්සු විදිහට මිනිස්සුන්ට සේවය කිරීමට අයිතියක් තියෙනවා. ඉතින් අයිතිය මම හිතන්නේ ජනතාවට ඔවුන් ලබා දිය යුතු සේවය ඔවුන් අතින් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණේ තමයි මම පෞද්ගලිකව තරේ විශ්වාස කරන මතය. තමන්ට මොන ප්‍රශ්න තිබුණත් මේ රටේ අහිංසක ජනතාව අද අපි දැක්කා බොහෝ තැන්වල මිනිස්සු ඇවිල්ලා රස්තිය අඩු වෙලා තමන් ලෙඩට බෙහෙතක් ගන්න බැරුව බොහෝම අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයට පත් වෙන ආකාරය. ඉතින් මේ පිළිබඳව උන්ට පැහැදිලි වගකීමක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රශ්නේ දිගින් දිගටම ඔය විදිහට යන එකක් නෑ. මෑතකදීම ඒකට විසඳුමක් ලැබෙයි. අපි බලමු මොනවද වෙන්නේ කියලා. ඉතින් නැවත වතාවක් අතරම කියන්න තියෙන්නේ ඊටම කනගාටුදායක කාරණයක් තමයි මේ දොස්තරවරුන්ගේ වැඩ වචනය. ඉතින් ඒවට විසඳුම් හොයන්න එච්චර අමාරු නෑ. කතා බහ කරලා විසඳුමකට එන්න ඕනේ. එතකම් මිනිස්සු තලා පෙළා දමලා ආණ්ඩුව අපහසුවටපත් කරන්න උත්සාහ කරාට මම හිතන්නේ අපහසුවටපත් වෙන්නේ මේ රටේ අහිංසක මහ ජනතාව. ඉතින් ඒ පිළිබඳව ඕන් මම හිතන්නේ මීට වැඩිය සැලකිල්ලකින් මීට වැඩිය උනන්දුවකින් මීට වැඩිය වගකීමකින් යුතුව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා කියන කාරණය මෙතෙන්දී පැහැදිලිව අපි මතක් කරන්න ඕනේ. ඉතින් මේ හා සම්බන්ධව තවත් බොහෝ දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඇත්තරම මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියක විදිහට සැකසී යුත්තේ මේ නිදහස් අධ්‍යාපනය මම හිතන්නේ මේ විදිහට දිගින් දිගට ගත්තාම මේ මිනිස්සුන්ට ඒකේ වටිනාකමක් නැහැ, අගයක් නැහැ කියන කාරණය මම ඇත්තරම පෞද්ගලික විශ්වාස කරන දෙයක්. ඉතින් ඒක මම හිතන්නේ තවත් වීඩියෝකින් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. ඉතින් මූලික වශයෙන් නැවත වතාවක් මම මතක් කරොත් මේ රටේ පසුගිය සතිය ඇතුළත සිදුවිච්ච කාලවවයි බටලන්ද කොමිෂම පිළිබඳව වාර්තාව සහ සත්ව සංගණනයේ ඊළඟට දැන් අපි දැක්ක දේශපාලන තැනකෝ නැත්නම් අත්අඩංගුවට ගැනීම හෝ බාරවීම සම්බන්ධව ඒ කාරණේ සහ කෙටින් සඳහන් කරා වගේ අනුරාධපුරයේ සිදු ඉතාමත්ම අවසාන සිද්ධිය පසුබිම් කොටගෙන පදනම් කරගෙන දොස්තරවරුන් විසින් ගෙන යන වැඩ වර්ජනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන යන වැඩ වර්ජනය පිළිබඳව අපි කෙටියෙන් කතා බහ කරා. ඉතින් මේව තමයි මේ පසුගිය සතිය තුළ ඇතිවෙච්ච සිදුවීම්. ඉතින් කොහොම වුණත් ආණ්ඩුව පැත්තෙන් ගත්තාම ආණ්ඩුව කියන්නේ අපි පොඩි අපි හිමිහිට නිවැරදි දිශාවක ගමන් කරනවා කියන කාරණය. ඒක හදිස්සියක් නෑ. රටේ තියෙන ක්‍රමවේදයන්ට අනුව නීති රීති පද්ධතීන්ට අනුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් අපිට තිබිච්ච අපිට තියෙන හදිස්සියට ජනතාවට තියෙන හදිස්සියට මේ දේවල් එකපාරට කරන්න බෑ. හැම දෙයකටම කාලයක් යනවා. ඒ කාලය ඇතුළත ඉතින් ඔවුන්ගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණය තමයි දිගින් දිගටම. ඉතින් ඒ අතරම විපක්ෂයේ විරුද්ධවාදීන් සහ බොහෝ පිරිස් ඊට විරුද්ධව කතා බහ කරනවා. ඉතින් අපි නැවතත් වතාවක් හමුවෙමු මේ පිළිබඳව විශේෂ කරුණු සඳහන් කරන්න නැවත වතාවක් මම හිතන්නේ දින කිහිපයක් ඇතුළත. ඉතින් හැමදෙනාටම ආයුබෝවන්.